SL Tech YouTube channel එකෙන් ගෙනත් තියෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක තමයි ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ChatGPT එකයි Microsoft එකෙන් හඳුන්වලා දීපු Copilot එකේ තියෙන පුංචි වෙනස්කම් කීපයක් ගැන. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ChatGPT එකෙන් images generate කරන්න පුළුවන් වෙන්නේ චුට්ටි 3ක් වගේ පොඩි ගාණක්නේ. ඒ වුණාට Copilot එකේ ගොඩක් ක්‍රියේට් කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ වෙනස්කම් චුට්ටක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. ඉතින් මම මගේ ChatGPT එක ඕපන් කරගත්තා. ඉතින් ඔයාලට මෙතනින් දැන් මම image එක generate කරලා පෙන්නන්නම්. දැන් image කොච්චර generate කරන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්න. ඉතින් මම මෙතනින් type කරගන්නම් generate image of BMW car කියලා. එතකොට එයා දෙන image එක අපි බලාගෙන ඉමු. මේක image generate කරන්න නම් පොඩි කිව්වට ඉතින් සෑහෙන වෙලාවක් යනවා. අපි ඉතින් බලාගෙන ඉමු. එයා මෙතනින් අහනවා BMW model එක. BMW මම දෙනවා i8 එක. style එක realistic දෙනවා. cartoon આવුත් ඉතින් කැතයිනේ නේ. ඒ හින්දා මම realistic කියන එක දෙනවා. background or scene කියලා එකක් තියෙනවා. මම දෙන්නම් city at night. මෙතනින් neon light කියන එකත් මම දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහේ image එකක් තව චුට්ටකින් බලා ගන්න පුළුවන් වෙයි. යා image එක තාම හදන ගමන් ඉන්නේ. මේක download වෙන්න නම් සෑහෙන වෙලාවක් යනවා. ඉතින් අපි ඒ අතරේ බලමු Copilot එකෙන් කොහොමද මේ විදිහ එකක් හදාගන්නේ කියලා. මම මේකම copy කරගන්නවා. ඊට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන වම් පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් Copilot කියලා එකක් තියෙනවා. මේක Copilot එකේ හින්දා තමයි එහෙම තියෙන්නේ. මම මෙතනින් මේක send කරනවා. ඉතින් එයා නම් ටක් ගාලා මේ විදිහ එකක් හදලා දෙනවා. ඉතින් අපි ඒ අතරේ ChatGPT එකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලාගෙන ඉමු. මේක නම් තාම download වෙලා නැහැ. Copilot එකේ image එක නම් තාම download වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහ image එකක් බලා ගන්න පුළුවන් Copilot එකෙන් හදලා දුන්න. මේක ලස්සනට තියෙනවා. ඒක download කරගන්න නම් වෙලාවකට බෑ. ඉතින් අපි මෙන්න මේක image එක download කරගෙන බලමු. හරි ඉතින් ඒක download වුණා මං හිතන්නේ. ChatGPT එකට ගිහිල්ලා අපි බලමු image තාම මේක download වෙනවා. image download වෙන විදිය අනුව නම් ඉතින් Copilot එක තමයි හරියන්නේ. මම මෙතන මේක download කරගන්න විදියට downloads කොටට path එක දෙනවා. මෙන්න මේ විදිහ image එකක් තමයි Copilot එකෙන් අපිට දීලා තියෙන්නේ. ඒක ගොඩක් ලස්සන image එකක්. ඉතින් මම මෙන්න මේ විදිහට ආයි ChatGPT එක open කරගත්තා. තාම නම් ඉතින් මේක download වෙන්න තියා. එයා image එක දීලවත් නැහැ. ඉතින් ඒ අතින් image එක එයා දෙන විදිය අනුව එයා හදන විදිය ඉක්මන අනුව නම් මෙන්න මේ Microsoft එකෙන් හඳුන්වලා දීපු Copilot එක හොඳයි. ඉතින් අපි ආගම ප්‍රශ්නයක් අහලා බලමු. මොකක් හරි රචනාවක් ඉල්ලලා යමුකෝ. මං ඉල්ලලා යවන රචනාව තමයි ශ්‍රී ලංකාව ගැන රචනාවක් තමයි මං ඉල්ලලා යවන්න යන්නේ. මම ඉල්ලන්නේ ChatGPT එකෙන්. ඉතින් එයා දෙන reply එක අපි බලමු.
රචනා විදිය දේවල් නම් එයා ඉක්මනටම දෙනවා. ශ්‍රී ලංකාව දක්ෂිණ ආසියාවේ පිහිටි සුන්දර දූපතකි. ඉන්දියන් සාගරයේ මැද පිහිට ඇත. මේ ධනවත් සංසුන් දූපත ලෙස හැඳින්වේ. මෙය බොහෝ දෙනා මැණික් දූපත ලෙසද හැඳින්වීමට කැමැති. මේ විදිහේ ලොකු දේවල් එයා අපිට මෙන්න මේ රචනාව දීලා තියෙනවා. මම මේකම කොපි කරගෙන කොපි ලෙට් එකට දාලා බලන්නම්. එතකොට එයා දෙන රිප්ලයි එක අපි බලමු. එයාත් ලොකු මේකක් නම් දෙන්නේ නැහැ. හැබැයි වචන ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පිහිටි සුන්දර දූපතක් වන අතර එය උදේ රම්මැටි දූපත ලෙසත් හැඳින්වේ. අප රට ග්‍රන්ථික ඉතිහාසයකින් හා සම්පන්න සංස්කෘතියකින් යුක්තව ඇත. මෙන්න මේ විදිහේ ගොඩක් දේවල් අපිට මෙන්න මේ කොපි ලෙට් එකෙන් කරගන්න පුළුවන්. ඒක ඉතින් කොපි ලෙට් එක නම් ගොඩක් හොඳයි chat GPT එකට වඩා. අපිට ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් මේක Ghibli style දෙනවා අඩුයි කොපි ලෙට් එකේ. ඒ අතරින් ඒ විදිය බැලුවොත් එමු chat GPT එක ගොඩක් හොඳයි. ඉතින් අපි මෙන්න මේ chat GPT එකේ කොපි ලෙට් එකේ වීඩියෝ එකක් හදලා බලමු. ඒකට ඔයාලා මෙන්න මෙතෙන්ට යන්න මේ දකුණු වම් පැත්තේ තියෙනවා 1 2 3 4 වෙනියට Sora කියලා එකක්. ඒක ඔයාලා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ වෙනම වෙබ් බ්‍රවුසර් එකකින් ඕපන් වෙනවා. ටික වෙලාවක් යනවා ඒක ඕපන් වෙන්න. හරි ඉතින් එතකොට ඔයාලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ Sora AI එක ගැන. වම් පැත්තෙන් ඔයාලට මෙන්න මෙතන මේවා ටිකක් තියෙනවා images videos top likes කියලා. ඒකෙන් මම වීඩියෝ එකක් හදා ගන්න ඕන හින්දා මෙන්න මෙතන වම් පැත්තේ තියෙන videos කියන එක දෙනවා. යටින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ගහන්න ඕන prompt එක. ගහන්න ඕන තැන ඔයාලට මෙන්න මේ විදිහේ example කීපයක් දීලා තියෙනවා. මම පොඩි prompt එකක් හදාගෙන ඉවරලා මෙතෙන්ට paste කරගන්නකම් ඔයාලා මේක බලාගෙන ඉන්න. මම මෙන්න මේ විදිහේ prompt එකක් දුන්නාට පස්සේ ආදෙන ඊට කලින් අපිට username එකක් හදාගන්න ඕනේ. ඔයාලා මේකට ඉස්සෙල්ලාම sign වෙලා ඉන්නත් ඕනේ. මම දැනට මේකට sign වෙලා තියෙන හින්දා ආයි sign වෙන්න දෙයක් නැහැ. මම username එක දෙන්නම්. ඉස්සෙල් ටෙක් කියලාම දෙන්නම්. ස්පේස් තියන්න බෑ මං හිතන්නේ. ඒ හින්දා මම 1 2 3 4 5 6 7 8 9 කියලා දෙන්නම්. මේක මේ username එකත් වැරදි කියලා තමයි කියන්නේ. මම වෙන username එකක් හරි ඉතින් මම මගේ username එක හදාගත්තා. ඉතින් මම මේක මෙන්න මේ විදිහේ prompt එක එයාට send කරනවා. You can only generate one image at one time කියලා කියන්නේ. ඒ කියන්නේ මේ image එක තාම 52යි හැදිලා තියෙන්නේ. අපි ඉතින් ඒක generate වෙනකන් ඉමු. මම මේ generate image එක generate වෙනකන් මම මේක skip කරනවා. නැත්නම් ඔයාලගේ data ටික අපරාධෙ හින්දා. හරි ඉතින් යාළුවනේ අපි දුන්න prompt එකට එයා image එකක් generate කරලා තිනවා. ඔයාලට ඒක මෙන්න මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන්. අපි ඒක දීලාම මෙන්න මේ දකුණු පැත්තේ මේ මැද යටින් තියෙනවා create a video කියලා එකක්. ඒක අපි click කරලා බලමු. එතකොට එයා මෙන්න මේ විදිහේ prompt එකක් ඉල්ලනවා. මම මේ prompt එකට දෙන්නම් මොකක් හරි වාක්‍යයක්. ඒක මම පොඩ්ඩක් නවත්තලා මේව කරන්නම්. මම ඉතින් මෙන්න මේ විදිහේ gaming room එක review එකක් විදිහට එයාට prompt එක දෙනවා. එතකොට එයා හදන වීඩියෝ එක අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. අපිට අපේ වීඩියෝ එක දැම්ම හදාගන්න බැරි වෙනවා. මොකද අපේ active subscription එක අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ඉතින් අපිට මේකට pay කරලා තමයි වීඩියෝ හදන්න වෙන්නේ. එකක් දෙකක් ඔයාලට හදාගන්න පුළුවන් මේ දවසකට. ඉතින් දවසකට 3-4ක් හදනවා නම් ඔයාලට මේකට සල්ලි ගෙවලා මේ plan එක activate කරගන්න වෙනවා. ඉතින් මම මේක මේ විදිහටම කට් කරනවා. ඔයාලට ඉතින් මේ විදිහේ මේ chat GPT එකෙන් මේ විදිහේ දේවල් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අද මේ තාම පේනවනේ
BMW කාර් එකක් මං ඉල්ලලා යවුවා. ඒක තාම හැදෙනවා. ඒ අතින් නම් කොපිලට් එක හොඳයි. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මං Sora AI එක ගැන වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්. අද වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔයාලට මේ විදිහේ වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන නම් මම subscribe කරලා notification bell එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ notification bell එකකින් කරන්නේ මම වීඩියෝ එකක් දැන් 4 දැම්ම නම් ඔයාලට උඩින් notification එකක් බලා ගන්න පුළුවන් හරියටම 7ට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරා කියන එක. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මම SL